රසනහර පිනවන කෑමෙන් බීමෙන් තුරුණු වියේදීම මරු වසඟයට පීලිකා හැදිලා වකුගඩු නරක් වෙලා හදවත් රෝග දියවැඩියාව අදිරුදිර පීඩනය අංශභාග රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරිලා ගොඩක් අය කෑමට ආසා කරන රසනහර පිනවන ආහාරයක් මේ කිරි. ඒ නිෂ්පාදනයේදී කිරි පෙන නගින තෙක් උතුරවලා හට්ටිවලට දාලා පස්සේ මුහුණ යොදලා මිදෙන්න පැය 6ක් තියෙනවා. නියම විදියට හදන්නේ එහෙම වුණාට සමහරු අඩු කාලයකින් නිෂ්පාදනය වැඩි කරගන්න රහසිගත විවිධ ක්‍රම යොදා ගන්නවා. වතුර වැඩිපුර දාලා එක්වරක් උතුරවපු කිරි නිවුනට පස්සේ සිරින්ජරයකින් හරි ඉරටු කෑල්ලකින් හරි රබර් ඇසිඩ් කියලා දන්න ඇසිටික් ඇසිඩ් හට්ටියෙන් හට්ටියට බිංදුව දාගෙන යනවා. එතකොට කිරි ඉක්මනට මිදෙනවා. කාලයක් තියාගන්න පුළුවන්. මුහුන් වෙනුමට අලුහුණු යොදා ගන්න අයත් ඉන්නවා. සමහරු කිරි හට්ටිවල මතු පිට ෆෝමලින් චුට්ට තවරනවා. එහෙම කළාම කිරි මිදිලා ඝන වෙනවා. මිනී කුණු වීම වළක්වලා දින ගණන් තියාගන්න මේ ෆෝමලින් ගහන්නේ. මේව කැවුනම උග්‍ර විස සහිත දරුණු පිළිකාකාරක වෙනවා. මෙහෙම කළාම කෑලි කපල කන්න පුළුවන් ගානට දවස් 7-8ක් තියාගන්න පුළුවන්. කිරි හට්ටිය මුණින් නවල පෙන්විය හැකියි. කොළඹ පැතිවල අය කැමති එහෙම මේ කිරි වලටනේ. නිෂ්පාදිත දිනයක් හා කල්ලිකුත් වීමේ දිනය සඳහන් ලේබල් ඇලවෙන්නේ කොළඹදී. හරි විදියට හදපු කිරි දවස් 3ක් තියාගන්න පුළුවන්. මුණින් හැරවීම කරන්න බෑ. දොදොල් වගේ කපන්නත් බෑ. කඩා හැලෙනවා. මතු පිට යොදය ඝනකම්. කිරි මතු පිට වලවල් වගේ හැදිලා තද කහපාට ලොකු සිතක් පේන්න තියෙනවා. මේ කිරි විතරක් නෙවෙයි. කරවල ගැනත් පරිස්සම් වෙන්න ඕන. කුණු වෙන්නේ පණුව දාන්න නැතිව අලුත් පාටට ලස්සනට මාස ගාණක් වුණත් තියාගන්නේ බැටරි කුඩු ෆෝමලින් මැලතියන් වගේ දෙයක් වතුරේ දිය කරලා අමු මාළු ඒකේ ඔබලා අරගෙන හොඳ වතුර එකකට දාලා අරගෙන වේලුවම හරි. ඉතින් ඒව හැමදාම අලුත් කරවල. තව සමහර තැන්වල නරක් වීගෙන එන පොඩි මාළු ಜಾති සබන් කුඩුවල සුවඳ යන්න මුහුදු වතුරේ දිය කරලා ඒ වතුරෙන් නරක් වේගෙන එන පොඩි මාළු ಜಾති පොඟවල දවස් 2ක් වේලුවම රස කරවල. ගොඩක් අය බෝට්ටු කරවල හොයනවා. ඒවට මොකුත් මිශ්‍ර නැහැ. පිරිසිදුයි රහයි ගුණයි කියලා හිතන්නේ. කට්ටා බලය හාල් මැස්සු උම්බල කඩ වගේ එක එක කරවල වර්ග කුණු වෙන්නේ පණුව වහන්නේ නැතුව ලස්සනට තියෙනවා. එහෙම වෙන්නේ අලුත් මාළු වලට පෙට්‍රල් කලවම් කරලා දවසක් 2ක් වේලුවම. වේලුවට පස්සේ පෙට්‍රල් ගඳ එන්නේ නැහැ. ඊළඟට පළතුරු ගැනත් කියන්න ඕන. අඹ පළදාව ගස් පිටින් බදු අරගෙන පැහිච්ච අඹ ගැට අඹ සේරම කඩන්න ඇවිත් වෙන වෙනම මළු වලට දාලා ඇතුළට ස්ප්‍රේ අල්ලලා කට බැඳලා සිව්වම පස්සෙන්ද අඹ ගැටත් එක්කම සේරම කහ ගැහිලා.
ගස් ලැබු ගැටත් එක්කම කිරි පිහිදලා එකින් එක ස්ප්‍රේ කරලා පත්තර පිටුවල ඔතලා තිව්වම පස්සෙන්ද ඔක්කොම කහ ගැහිලා. පේරවලටත් අන්නාසිවලටත් වෙන්නේ ඒ ටිකමයි. පළතුරු විදවන්න ගන්න බෙහෙත් කුප්පි කඩවලවල විකුණන්න තියෙනවා. ලපටි කෙසෙල් ගෙඩි, පැසුණු කෙසෙල් ගෙඩි ඔය ඕන එකක් පහුවදාට කහපාට කරන්න පුළුවන්. දවසින් කෙසෙල් ඉදවන්නේ කැනේ වහල්ලේ යටට බෙහෙත් ස්ප්‍රේ කරලා. පහළ ඇවිදියේ ඉඳලා උඩට ඉදෙනවා. මෙහෙම ඉදවන පළතුරු දවස් 3-4යි තියෙන්නේ. කහ ගැහුණු කෙසෙල් කැන් කළු වෙන්න පටන් ගන්නවා. පැපෝල් ස්ප්‍රේ වැදුන තැන රෝස පාට වෙලා ජූස් ගලනවා. අඹවල නැට්ට පැත්ත කළු පාට වෙලා කුණු වෙනවා. කෘත්‍රිම ලෙස පළතුරු විදවීමට ගන්න රසායනික නිසා පිළිකා, වකුගඩු හානි, දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය, අධිරුධිර පීඩනය, වඳ බව, අක්මාව අකර්මණ්‍ය වීම වැනි රෝගවලට බලපානවා. කර්මාන්ත ශාලාවලින් පොහොරවලට ගන්න ගොඩ ගහලා තියෙන තේකොළ රොඩු කසලසේ ලොරිවලට පටවලා ගෙනියලා විශාල බැරල් වල අලුහුණු දිය කරපු වතුරේ පෙඟෙව්වම කුඩුවල කහට ගතිය එනවා. මදිනම් කලරින් ටිකකුත් දානවා නියම කහට. ඔය තේකොළ ටිකක් මිලෙන් අඩුයි. පිළිකාකාරක ඇෆල්ටොක්සින් පොල් තෙල් ගැනත් වරක් වාර්තා වෙලා තිබුණා. සුපර් මාකට් වල ලීටරයක පොල් තෙල් බෝතලයක් රුපියල් 2000කට ආසන්නයි. නොඉඳුල් පොල් තෙල් එනම් අමු පොල් වලින් නිෂ්පාදනය කරන වර්ජින් ඔයිල් බෝතලයක් රුපියල් 3000ක් විතර වෙනවා. පිරිසිදු පොල් තෙල් වල මිල එහෙම වුණාට සිල්ලර කඩවල බූලිවල තියෙන පොල් තෙල් බෝතලය රුපියල් 700කට ගන්න පුළුවන්. වෙනස පැහැදිලිනේ. පාරිභෝගිකයන් රවටන්න වෙජිටබල් ඔයිල් කියලා ලේබල් ගහපු පොල් තෙලුත් තියෙනවා. එළවලු වලින් තෙල් හිඳින බව රටක් ලෝකෙ කොහේවත් දැනගන්න නැහැ. ඒ ලේබල් යටින් ඇහැට පේන නොපෙනෙන ගානට චූටි අකුරෙන් ෆාම් ඔයිල් කියලා මුද්‍රණය කරලා තියෙනවා. තරුපහේ හෝටල් වගේ ලොකු තැන්වල කෑම හදලා ඉතුරු වෙන තෙල් එකතු කරගෙන ගිහින් එම තෙල් බැරල් වලට සිමෙන්ති කිලෝ කීපයක් දාලා පල් කරාම ඉතාම පැහැදිලි පොල් තෙල් හදන අය ඉන්නවා. ගොඩක් ජනප්‍රිය පළතුරු බීමවල පළතුරු තියෙන්නේ බෝතලේ පිට කවරේ සිට්‍රික් ඇසිඩ් රසකාරක සීනි හා වතුර තමයි සැබෑ බීම කියලා රසට බොන්න තියෙන්නේ. මස්කට් බූන්දි සීනි පොල්කෝ මේ හැම දෙයක්ම ලාභෙට ගන්න පුළුවන් රෙදි සායම් වලින් ලස්සනට වර්ණ ගන්නවල තියෙන්නේ. කුඩා දරුවනුත් කොත්තු රොටි වලට කැමති වෙන්නේ මොනෝසෝඩියම් ග්ලූටමේට් රසකාරකය වැඩිපුර යෙදීම නිසා දැනෙන රසයට. වැඩිපුර මෙම රසායනය ශරීරගත වීම ඇටකටු දි รา පත් වීමට හේතු වෙනවා. ඉහළ පෙළේ හෝටල් වලින් පාවිච්චි කර ඉවතලන තෙල් කුඩා ආපන ශාලා වීදි කෑම කඩවල රෝල්ස්, කට්ලට්, පැටිස්, වඩේ, පපඩම්, මාළු ආදිය බැදීමට යොදා ගන්නවා. මේවා කෑමට ගැනීමද
පසුව නොයෙක් රෝගාබාධ ඇතිවීමට හේතු වෙනවා. ගොඩක් අය උදේට කොළ කැඳ බොන්න යනවා. මේ වැඩේ හරියට කරන්න උදේ පාන්දර ගොඩක් මහන්සි වෙන්න ඕන. ගොටු කොළ මුකුණු වැන්න වැල්පෙනල වගේ දේ ගෙනත් තියාගෙන කොටලා මිරිකලා රතු ලුණු සුදු ලුණු කරපිංච ලුණු පොල් කිරි දාලා හදන සෑහෙන කාලයක් ගත වෙනවා. ඒක හරිම ලේසියෙන් කරන අය ඉන්නවා. ඔය ගොටු කොළ වගේ ඒවා ඒ සුවඳින්ම ඒ පාටටම කුඩු එසෙන්ස් බෝතල් කඩවල වල විකුණන්න තියෙනවා. අරව සුද්ධ කරන්න කොටන්න මහන්සි වෙන්නේ මොකටද? බොන කෙනාට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ. ශරීර සනීපයට කියලා බීලා නොදැනුවත්වම ඇඟට විස ඇතුල් කරගන්නේ එහෙමයි. අපේ වැඩිහිටියෝ අවුරුදු 90ක් විතර ලෙඩක් දුකක් නැතුව ජීවත් වුණා. ඒ කාලේ මාස 2-3කට සැරයක් පොල් ගෙඩි 4-5ක් ගෙදරදී තෙල් හිඳ ගන්නවා. කොළ කැඳ ගෙදරදිම හදා ගන්නවා. මේකිරි කෑවේ අහල පහල දෙතුන් දෙනෙක් හදන තැනකින් අරගෙන. කරවල ජාඩි ගෙදරම හදාගත්තා. කෙසෙල් අඹ ගස් ලැබු හැම ගෙදරකම වගේ තිබුණා. ඉතින් වසවිස කැවෙන්න විදියක් තිබුණේ නැහැ. දැන් ඉන්න අය වයස අවුරුදු 40-45 වෙනකොට බරපතල රෝගාබාධ වලින් විඳවනවා. රසනහර පිනවන කෑමෙන් බීමෙන් රෝහල් වල පිළිකා වාට්ටු පිරීලා. දියවැඩියාව හැදිලා අංශභාගයෙන් දුක් විඳින වකුගඩු අක්‍රිය වීමෙන් හා හෘද රෝගීව මරණය පෙනිපෙනී වේදනාව විඳින තුරුණු වියේ රෝගීන් පවා රෝහල් වාට්ටුවල බහුලව ඉන්න බව පේනවා. රසකාරක දිව පිනවන රසනහර පිනවන විදියට කාපු බීපු දේ වල විපාක තමයි ඒ ගෙවන්නේ.